ජෙසුපේටයි පියනන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරුණා වූ ආශිර්වාදමත් දවසක් වේවා මගේ සහෝදර සහෝදරියෝ හැමෝටම. ඉතින් අපි සතියේ අන්තිමයට ළඟා වෙමින් ඉන්නවා. අද සෙනසුරාදා දවසේ මං හිතනවා ඔබ ප්‍රීතියෙන් ඉන්නවා ඇති කියලා. හොඳයි, අද දවසේ අපි බලන්නට යනවා මතෙව් 22 වන පරිච්ඡේදයේ 36 වන පදයේ සිට. එක්තරා දවසක් මේ ව්‍යවස්ථාව උගන්වන කෙනෙක් ජේසුස් වහන්සේව පරීක්ෂා කරලා බලන පිණිස මේ විදියට අහනවා. ආචාර්යනි, ව්‍යවස්ථාවෙහි ඊතා උතුම් ආඥාව කොයි එකදයි ඇසුවෝය? ව්‍යවස්ථාවේ ඊතා උතුම් ආඥාව මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ 37 වන පදේ කියනවා, උන්වහන්සේ ඔහුට කතා කොට නුඹ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේට ලං වෙලා ඉන්න, උන්වහන්සේගේ සෙනග හැටියට අපි මේ කාරණාව අපි දැනගෙන ඉන්නට ඕනේ. මේකයි උතුම් ආඥාව. මොකක්ද දෙවියන් වහන්සේ ඔබෙනුත් මගෙනුත් බලාපොරොත්තු වෙන දේ? උන්වහන්සේ කියන්නේ නුඹේ මුළු හෘදයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. ඔබ මේ වචනය දෙස ගැඹුරින් කල්පනා කරලා බලනකොට, කියවලා බලනකොට උන්වහන්සේ මේ පදය තුල කියන නුඹේ මුළු, ඒ කියන්නේ උන්වහන්සේ අපේ මනස තුල, උන්වහන්සේ අපේ මනසේ මුළු ඉඩක් උන්වහන්සේ ඉල්ලනවා. අපේ මුළු හදවත තුළ උන්වහන්සේ මුළු ඉඩක් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගේ දරුවන් හැටියට අපේ මනසවල් තුළ විවිධාකාර දේවල්, අපේ විවිධාකාර අවශ්‍යතාවයන්, බොහෝ අනවශ්‍ය දේවල් පව අපේ මනස තුළ අපි රඳවගෙන අපි වෙලාවකට අපි දෙවියන් වහන්සේට දෙන්නේ හරීම පොඩි වෙලාවක්. මෙන්න නැත්නම් හරීම පොඩි ඉඩක්. අපගේ හදවත් තුලත් එහෙමයි. නොඒකාකාර හිස් දේවල් වලින්, වැඩකට නැති දේවල් වලින් අපේ හදවත් පිරෙලා. නමුත් අපේ හදවත, අපේ මනස පිරෙන්නට ඕනේ දෙවියන් වහන්සේ තුලින්. දෙවියන් වහන්සේ කුඩා දරුවෙක්ගෙන් දෙමව්පියෙක් ආදරයක් බලාපොරොත්තු වෙනවා වගේ, විශ්වාසවන්තකමක් බලාපොරොත්තු වෙනවා වගේ, සහ ඊටත් වඩා දෙවියන් වහන්සේ ඔබෙනුත් මගෙනුත් බලාපොරොත්තු වෙනවා. මගේ දරුවා, මගේ දුව පුතා, ඔහු මා ගැන සැක නැතුව විශ්වාස කරයි. ඔහු මුළු මනසින්, හදවතින්, ආත්මයෙන් මට ප්‍රේම කරයි කියන ඒ බලාපොරොත්තු වහන්සේ නිතර තබාගෙන සිටිනා වූ දෙවියන් වහන්සේ අපේ නිසා පෞකාර වූ, දුර්වල වූ අපිව ගැලවීමට ගෙනෙන්නට ඕන නිසා, ස්වර්ග රාජ්‍යයේ ඒ සදාකාල ජීවනය මේ දුර්වල පෞකාර වැඩකට නැති අපිට දෙන්න ඕන නිසා තමන්ගේ ඒක ජාතක පුත්‍රයව පොළවට මිනිසෙක් විදිහට එව්වා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. වචන එක්තරා තැනක කියනම ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නාදුනායි. ප්‍රේමය නම් දෙවියන් වහන්සේ කියලා. ප්‍රේමය කියන්නේ දෙවියන් වහන්සේ. එසේනම් මේ වර්ෂය අපි දෙවියන් වහන්සේට ලං වෙන්න ඕන වර්ෂයයි. උන්වහන්සේ සමග තිබුණා වූ සම්බන්ධතාවය තව තවත් වැඩි කර ගැනීමට අවශ්‍ය වර්ෂයයි. ඔබ දෙවියන් වහන්සේට නමස්කාර කරන වෙලාවට, ඔබ ගෙදරදී, ඔබේ ආරක්ෂාව වෙලාවේදී, ඉරිද සබත් දවසේදී හෝ වේවා, ඔබේ මුළු හෘදයෙන්, මුළු හදවතින් ඔබ ඒ දේ කරන්නට ඕනේ. උන්වහන්සේට මුළු හදවතින් ප්‍රේමයෙන් ප්‍රශංසා කරන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේ සමග ආත්මයෙන්, මුළු ආත්මයෙන් ඇතුව ප්‍රේමයෙන් අපි සම්බන්ධ වෙන්නට ඕනේ. උන්වහන්සේගේ වචනේ කිව්වේ දෙවියන් වහන්සේ ආත්මයක් කියලා. එසේනම් අපේ ආත්මයෙන් උන්වහන්සේ හා සමග අපි සම්බන්ධ වෙන්නට ඕනේ ප්‍රේමයෙන්. ඒ දේ හොඳින් මතක තබා ගන්නට ඕනේ. ආත්මයන් වහන්සේ සමග අපි ප්‍රේමයෙන් නිතර දවස් පතා අපි සම්බන්ධ වෙන්නට ඕනේ. එහෙම වුණේ නැත්නම් අපේ ගමන් මාර්ගය අපැහැදිලි වෙන්නට යනවා. අපේ මුළු
බුද්ධියෙන් උන්වහන්සේට ප්‍රේම කරන්නට ඕනේ. උන්වහන්සේ අපිට දීලා තිබෙන දේවල් ගැන හිතලා අපි උන්වහන්සේට ප්‍රේම කරන්නට ඕනේ. අපේ අම්මා තාත්තා දෙමව්පියන් දරුවන් සහෝදරයන් හොඳ මිතුරන් සභාව ඒ දේවල් උන්වහන්සේ අපිට කොච්චරම් අලංකාරව යහපත් උන්වහන්සේ අපේ පසුබිම තබලා තිබෙනවා. ඔබව කෙතරම් අලංකාර උන්වහන්සේ නිර්මාණය කරලා තිබෙනවද? ඒ දේවල් බුද්ධියෙන් ඔබ සිතමින් ඔබේ මුළු බුද්ධියෙන් උන්වහන්සේට ප්‍රේම කරන්න, මුළු බුද්ධියෙන් උන්වහන්සේට නමස්කාර කරන්න, මුළු බුද්ධියෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ඒකයි අද දවසේදී උන්වහන්සේ අපිට මතක් කරන උතුම්ම ආඥාව දෙවියන් වහන්සේ කරන්න ඒක පාර්ශ්වික ආදරයක් නෙවෙයි. අපි ආදරය කරත් නැතත් උන්වහන්සේ අපිට ආදරය කරනවා, අපි ගැන හොයලා බලනවා තමයි. නමුත් දෙවියන් වහන්සේ ඔබෙනොත් මගෙනොත් ආදරය බලාපොරොත්තු වෙනවා මුළු හදවතින්, මුළු බුද්ධියෙන්, මුළු ආත්මයෙන්. ඊට පස්සේ 38 වෙනි පදේ කියන මේක උතුම් වූ පළවෙනි වූ ආඥාවය. හොඳයි අපි ආඥා කරමු. ප්‍රේමවන්ත දිව්‍ය පියාණනි, ඔබට ස්තුතියි අද දවසේ මේ වචනය නිසා. ස්වාමිනී, ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන දේ ස්වාමිනී, ඒ උතුම් දේ ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේ අපිට කතා කරා මඟ පෙන්වන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. මුළු හදවතින් ස්වාමිනී අදපට මුළු බුද්ධියෙන් මුළු ආත්මයෙන් ස්වාමිනී ඔබ සමග සම්බන්ධ වෙන ඔබ වහන්සේට ඉඩ හරිනවා ස්වාමිනී. ඔබයි මාව නිර්මාණය කළේ ස්වාමිනී. මේ සියල්ල ඔබයි මට දුන්නේ ස්වාමිනී. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා. ශුද්ධාත්මනී ඉදිරියටත් අපිට මඟ පෙන්වන්න නාසරී යේසුස් වහන්සේගේම අතිශුද්ධ නාමෙන් ආමෙන්.